ඩීප්ටෙක් අපි අද කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ වගාවට සරිලන විදිහේ ගැළපෙන විදිහේ පම්ප් එකක් දෙන්නේ. සමහරක් ෆාමර්ස්ලාට අක්කර දෙකකට පම්ප් එකක් ඕන නම් සමහරකට අක්කර භාගයට ඇති වෙන පම්ප් එකක් තමයි වෙළඳපොලේ මෙලදී අරන් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අක්කර දෙකක වගාවකට ඕනේ පම්ප් එකක් ගන්න යන මිනිස්සෙකුට සමහරකට සමහර ෂොප් එකකින් අක්කර 10කට ගහන්න පුළුවන් පම්ප් එකක් ලොකු මිලකට මෙලදී ගන්න පුළුවන්. මොකද ඒ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න තමයි අපි මේ වීඩියෝ එක දාන්නේ. ගොවියෙක් ඇහුවොත් ඇවිල්ලා අපිට මෙහෙමයි සෝලාර් පම්ප් එකක් ගන්න ඕනේ කියලා අපි ඉස්සෙල්ලාම අහන්න ඕනේ. ඔයාගේ තියෙන ලිඳ මොකක්ද? ඔයාගේ තියෙන්නේ නල ලිඳක් වෙන්න පුළුවන්, වගා ලිඳක් වෙන්න පුළුවන්. ඒත් එක්කම නැත්තම් වතුර අරයි යන ඇලපාරක්, කැනල් එකක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වෝටර් සෝස් දෙක තුනක් ඔයාලගේ තියෙන්න පුළුවන්. ඔයාලටම පේනවා අපේ මේ වෙයාරහවුස් එකේ කොච්චර පම්ප් ප්‍රමාණයක් තියෙනවද? අපි අඟල් දෙක ගත්තොත් අපේ පම්ප් වල තියෙනවා 12කට වැඩිය. හෝස් පවර් 1, කට අඟල් 2, හෝස් පවර් එක හමාර 2 3 4 මේ වගේ වෙනකන් අපේ අඟල් දෙක ගත්තොත් පම්ප් වර්ග 12ක් තියෙනවා. ඒත් එක්කම අඟල් 1යි කාලේ ඉඳන් අපේ අඟල් 6 දක්වා සෝලාර් වෝටර් පම්ප් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් එක්ක ගත්තාම අපි කොහොමද මේ තෝරගන්නේ කියන එක අපි අද නිවැරදිව අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම කිව්වා ඉස්සෙල්ලා මේ බලන්න ඕනේ මොකක්ද ඔයාගේ වෙල් ටයිප් එක, يعني ලිඳ මොකක්ද කියලා. ඒක ඇග්‍රෝ වෙල් එකක් වෙන්න පුළුවන්, ටියුබ් වෙල් එකක් වෙන්න පුළුවන්, කැනල් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපිට ඇග්‍රෝ වෙල් එකකට හරි කැනල් එකකට හරි අපිට දාන්න පුළුවන් සෙන්ට්‍රිෆියුගල් සෝලාර් පම්ප් එකක්. ඒ කියන්නේ උඩ තියෙන සෙන්ට්‍රිෆියුගල් නැත්නම් සර්ෆේස් සෝලාර් පම්ප් එකක් අපිට දාන්න ඕන. ටියුබ් වෙල් එකක් හෝ ඇග්‍රෝ වෙල් එකක් වෙන්න පුළුවන් නම් අපිට ටියුබ් වෙල් ටයිප් හරි බෝහෝල් ටයිප් හරි සබ්මර්සිබල් පම්ප් එකක් අපිට දාන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අනිත් බලන්න ඕනේ දේ තමයි අක්කර කීයක් අපි ඉරිගේට් කරන්න යනවද? එක සැරේ අපි අක්කර කීයක් කොච්චර ප්‍රමාණයක් අපි ඉරිගේට් කරන්න ඕනද? ඒ කියන්නේ අක්කර භාගයක් සම්පූර්ණ වගාව අක්කර 3ක් 5ක් 10ක් වෙන්න පුළුවන්. අක්කර කාලක් වෙන්නත් පුළුවන්. අන්න එතකොට එතෙන්ට හරියන විදිහට අපි පම්ප් එකක් සිලෙක්ට් කරලා දෙන්න ඕනේ මේ එන ෆාමට. ඔයාගේ සම්පූර්ණ ලෑන්ඩ් එක, ඒක සම්පූර්ණ ඉඩමේ වපසරිය කොට්පණක් කොච්චරක් වෙනවද? ඒකෙන් ඔයාට එක සැරයකට කොච්චර ප්‍රමාණයක් ජල සම්පාදනය කරගන්න ඕනේද? නැත්නම් ඔයාට මුළු ඉඩමම එක සැරේ ජල සම්පාදන කටයුත්ත කරන්න ඕනේ. මොකද මේ හැම දෙයක් එක්කම පම්ප් එකේ ප්‍රෙෂර් එක බලපානවා, වෝටර් ෆ්ලෝ එක බලපානවා, අවුට්ලට් එක බලපානවා. ඒ කියන්නේ අපි කොච්චර මොකද්ද ඩිලිවරි ලයින් එක අඟල් 2 යනවද 3 යනවද නැත්නම් අපි කොච්චර දුරකට වතුර අරයි යන්න ඕනේද? ඒ වගේ දේවල් අපි කන්සිඩර් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් අක්කර 2ක නැත්නම් 3ක වගාවකට අපිට හෝස් පවර් 1 ගන්නත් පුළුවන්, 1.5 ගන්නත් පුළුවන්, අඟල් 2 වෙන්න ඕනේ. එතකොට එයාගේ ඊළඟට අපි යන්න ඕනේ ඔප්ෂන් එක ඔයා ජල සම්පාදනය කරන්න. ඒ කියන්නේ මේ වගාව ඉරිගේට් කරන්නේ ස්ප්‍රින්ක්ලර් එකකින්ද නැත්නම් බටයක් දාලා වතුර අරයි යනවද ඒ අදාළ භෝගය සඳහා, නැත්නම් අපි ඇල මාර්ගයක් අපල එතනින් වතුර යන්න දානවද, නැත්නම් අපි ඩ්‍රිප් එකක් භාවිතා කරනවද, බිඳු ජල සම්පාදන ක්‍රමයේ භාවිතා කරනවද